මෙන්න මේක තමයි අපේ සෙල්ලම් ගෙදර කරන හදලා තිබ්බ සෙල්ලම් ගෙදර කියන්නේ. ඉතින් මම වීඩියෝ දාන්න පාවිච්චි කරේ මෙතනනේ. ඉතින් එතන උඩ දාන ලිපාත පොල් ගෙඩියක් අන්න අතෙන්ට පේන්නේ නේද? මේ අවුවේ ඔය එතෙන්ට කඩාගෙන වැටිලා කබූම් වෙලා තිනු. ඉතින් කරන් දෙන්නේ අපි මෙතෙන්ටම ටක් අරගෙන පොළු අරගෙන අපි අතෙන්ට සෙට් කරන්න යන්නේ. ඉතින් මේ පාර්ට් 1 බැලුවේ නැත්නම් බලන්න. පොඩි හදිසියක් නිසා ඒක පාර්ට් 1 එකට කඩන්න උනා. ඒක විනාඩියේ තියෙන්නේ. මම ෂෝට්ස් වලට දෙන්න මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මේක මම දිගින් දාන්න. ඉතින් පින අයියා එන ගන්නවා අතන මේකට ගහන්න. ඉතින් තව වැඩ එතන නෑ නේ. අයියා කොයි හරි මෙතන මෙතන එකයි එතන එකයි එතන එකක් තියෙනවා. මෙතන හිටුවම මම දිගට එකක් හිටවන්න ඕනේ. මෙහෙට කොහෙන් ඉතිලි ගන්නෙ අපම කැරේ මං ගිහලා බලන්න දෙතකම් මං ආව එතකම් ලී ටිකක් බලන්න. මෙලි අයියා කපලා අරන් හරි ඒක අරන් ඒක නෑ මම මේ බලන්නේ පොඩි ලීයක්වත් තියෙද කියලා. මේ පැත්තේ zoom කරලා නෑ පැත්තේ ලී නෑ. ඒ අවුව වැඩි හින්දා මම මේ වීඩියෝ කට් කරන්න දැන් මෙතනින් මම ලී ටිකක් හොයාගෙන අප අතෙන්ටම ගිහිල්ලා වීඩියෝ එක දෙන්න මම. ඉතින් ඒක ලීයේ අපි ගෙදරින් ගන්න තියෙන්නේ. ඉතින් ආයි ලී ගන්න තැනක් බලන්න වෙයි අපි වෙන තැනක් තියෙනවා ලොකු ලී එකතු කරපුවා. මේක හෙල්ලෙනවා වගේ නෑ කෙල්ලෙන්නේ. අයියාට ඉතින් යන්නේ ගන්න. අහලා ඔක්කොට මොකක් හරි ඔතන්නත් වෙයි නේ. සුඩියා. ගලන්න පුළුවන්. ඉතින් ඔයාලට නිකන් ඉන්න බැරි හින්දා එන ගහන මාස්ටර්පීස් එක බලන්න ලෑස්ති. අතර දිරවා. ඉතින් මෙතන පේනවා එන ගහලා මේ ගහට පස්සලා තින්නේ. ගහට බැස්සුවා. අතෙන් ගැහුවේ මෙහෙම අතෙන්. මේ මගේ අත. යකෝ මුකුත් පේන්නේ නැහනේ. ඔක්කොම සුදු පාටයි. මම මේ පැත්තට පොඩ්ඩක් අර පැත්ත අවුවෙන්ද ගැම්මට පේන්නේ. ගැම්මක් කොහෙද පේන්නේ නැති එකේ. ඉතින් මෙතන ඇන්න ගාලා බස්සලා තින්නේ. මෙතෙන් තැනක් ගන්න ඕනේ නැද්ද? මාස්ටර්පීස් එක ඉවරයි. මේ ඉන්නේ නංගි. මතකද? බයිසිකල් පදේ වීඩියෝ එකේ පස්සේ ආයෙ හිටියව නැහැ.